හලෝ යාළුවනේ කොහමද? අද වෙනකොට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හැමෝටම නෙවෙයි. ටිපර් එකක් ගන්නදි. ඒ කියන්නේ ලොරියක් ගද්දි Isuzu Canter, Mazda ඒ වගේ ලොරියක් ගද්දි හැමෝටම ගැටලුවක් වෙලා තියෙනවා මේ ටිපින් තියනවද? එහෙමත් නැත්නම් ටිපින් නැද්ද? ඩ්‍රම් ට්‍රක් කියන්නේ මොකද්ද? ඩ්‍රම් ට්‍රක් ටිපින් දෙකම තියෙනවද? වගේ ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව හින්දා අද අපි අපේ වැඩසටහනින් කියලා දෙනවා ටිපින් සහ ඩ්‍රම් ට්‍රක් කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය ලංකාවේ නම් ගොඩක් කට්ටිය බලන්නේ පොතේ ටිපින් තියනවද කියලා. ඩ්‍රම් ට්‍රක් තියේදී සමහර අය හිතනවා ටිපර් කරන්න බැයිද? එහෙමත් නැත්නම් මේ ඩ්‍රම් ට්‍රක් කියන එකට වැඩි ඉහළ දෙයක් කියලා තමයි ටිපින් කියන එක කට්ටිය හිතාන ඉන්නේ. නමුත් පිටරටවල වල මේක හාත්පසින්ම අනිත් පැත්තට තමයි හිතන්නේ. ලංකාවේ විතරයි ටිපින් කියන්නේ ලොකු දෙයක් සහ ඩ්‍රම් ට්‍රක් කියන්නේ ඩ්‍රම් ට්‍රක් තියෙන වාහනයකින් ටිපර් කරන්න බෑ. පොලිසියෙන් අල්ලනවා. ඒ වගේ ගොඩාක් මත තියෙන්නේ මෙන්න මේ ලංකාවේ සමාජය තුල සාමාන්‍ය ටිපින් තියෙන වාහනයක දෙන්නේ සාමාන්‍ය වැඩ කටයුතු ඔය කෘෂිකර්මාන්තයට පොඩි ඉදිකිරීම ඒ වගේ දේවල් වලට තමයි ටිපින් තියෙන වාහන කියන්නේ. ඒ කියන්නේ සුළු බරක් කියන්නේ ටොන් එකක් දෙකක් ඒ වගේ සහ ටිපර් කරන්න පුළුවන් හැකියාව තියෙන දෙයකට තමයි ටිපර් සහිත ලොරියක් කියලා කියන්නේ. නමුත් ඩ්‍රම් ට්‍රක් කියන්නේ පුළුල් පරාසයක්. ඒ කියන්නේ ලොකු බරක් ටොන් 250 300 ඊට පස්සේ ඩ්‍රම් ට්‍රක් වලදී ඉදිකිරීම වලට තමයි ගොඩක්ම අයිතුනේ. ඒ කියන්නේ හයිඩ්‍රොලික් හැකියාවෙන් කරන විශාල බර උස්සවීම් ඇදගෙන පටවාගෙන ටිපර් කිරීම ඒ වගේ ගොඩාක් ලොකු පුළුල් පරාසයක් තියෙන දෙයක් තමයි ඩ්‍රම් ට්‍රක් කියන්නේ. හරිනම් වෙන්න ඕන ඩ්‍රම් ට්‍රක් තමයි ටිපින් වලටත් වැඩිය වැදගත් දෙයක් වෙන්නේ. එතකොට පොතක ඩ්‍රම් ට්‍රක් තිබුණා කියලා කිසිම කෙනෙක් ගැටලුවක් කරගන්න එපා ඒ වාහනේ ගන්න. ඔන්න එකයි අද පාඩමින් අපි කියලා